ඇවුනට අප්පට සිරි වෙනවනේ. ඕකේ ඉතින් අවසාන ක්‍රීඩකයා බලමු. ඕකේ. මේ කියනකන් හිටපියව්. අර ගමන්ට හොමාරි ඵලයල්ලා. අලුත් එකක් දෙනවා නම් පොඩ්ඩක් අමාරුයි මචං මේ. ඇයි දන්නවද මේ අට්ටිය පොඩ්ඩක් මේ අලුත් එක්කට පොළඹව ගන්න පොඩ්ඩක් අමාරුයි. කියන්නේ කියන විදියට මේ ගොඩක් අය කරන්න දන්නේ නැහැ නේ. ඒක එහෙම සීන්නක් තියෙනවා. වෙන කස්ටම් නැද්ද? වෙන කස්ටම් කියන්නේ මම දවසක් දාන්න 4 කස්ටම් ගන්න විතරක්. Okay boys, ඉතින් අපි යමු zip line කන්න තරඟාවලියට. ඉස්සෙල්ලා හවුස් වලට මචං කට්ටියට මෙන්න කිව්වා අපි යමු ඉස්සෙල්ලා හවුස් වලට. ඕකේ. ඔයාලට බලන්න පුළුවන් විවිධ ප්‍රමාණයෙන් එනිමි එනවා. අන්න එක ගොබ්බේ ගියා. Okay boys, අපි යමු තරග ආරම්භයට. Okay, සියලුම ක්‍රීඩකයන් සූදානම්. පල්ලෙහාට යන්න. අපලම් බොයිස් ඉතින් අවසානට යන්න කවුද කියලා. ඒ අවසාන ක්‍රීඩකයා. ඕකේ දෙන්නෙක් ඩවුන් වෙනවා දෙන්නෙක් මචං පිටි තියෙන සද්ද ඇහුණාද අප්පට සිරි වෙනවනේ. ඕකේ ඉතින් අවසාන ක්‍රීඩකයා බලමු. ඕකේ මේ කියනකන් හිටපියව්. අර ගමන්ට හොමාරි ඵලයල්ලා. boys ඉතින් අර බව කතා කරන්නේ 1xbet app එක ගැන. ඉතින් ඔයාලා දන්නවා මාර්තු 21 ඉඳන් IPL තරඟ පැවැත්වෙනවා. ඉතින් ඔයාලා බලන්න මේ IPL තරඟ සජීවම මේ app එක කරා නරඹන ගමන් ඒකේ ලකුණුත් ඔයාලට සජීවම බලා ගන්න පුළුවන්. ඉතින් මේ app එක කරා ඉතින් ඔයාලා බලන්න මේ ලකුණු පුරවකතන කරලා ඔයාලට සල්ලි දිනා ගන්න පුළුවන්. උතින් උදාහරණයක් විදිහට ගත්තොත් මොන කණ්ඩායමද දිනන්නේ දින කණ්ඩායම ගන්න ලකුණු ගන්න වැඩිම ලකුණු ගන්න කවුද වගේ දේවල් ඔයාලට පුළුවන් ගෙස් කරලා ඔට්ටු තියලා සල්ලි දිනා ගන්න. ඒත් එක්කම තව ප්ලේන් කඩන් වැටෙන ඒවා නම් මනම් ඔයගේ ගේම්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒවා ගහලා පුළුවන් ඔයාලට සල්ලි දිනා ගන්න. ඒත් එක්කම මේකෙන් තව BMW කාර්, iPhone, laptop සහ තවත් මුදල් තෑග්ග ඔයාලට මේකෙන් දිනා ගන්න පුළුවන්. ඒත් එක්කම තව ගොඩක් ගේම්ස් තියෙනවා. ඉතින් ඒ ගේම්ස් ප්ලේ කරලා ඔයාලට පුළුවන් මේකෙන් සල්ලි දිනා ගන්න. ඉතින් ඔයාලා මේක රෙජිස්ටර් වෙද්දී බිල්ල එකකින් වගේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා ඔයාලා රෙජිස්ටර් වුණොත් රුපියල් 35000ක් බෝනස් මුදලුත් ඔයාලට දිනා ගන්න chance එකක් තියෙනවා. ඉතින් තවත් බලන් ඉන්නතෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් එකෙන් ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න. ඉතින් රෙජිස්ටර් වෙද්දී බිල්ල එකකින් වගේ ප්‍රොමෝ කෝඩ් එක ගන්නත් අමතක කරන්න එපා. sorry. Quadra kill. ඒ උන් එනවා බං කියපු සෙනික. ඒක කිරි වැඩක් කරා. මුලින්ම යන්නේ කාට ගහන්න ඕනද බං? නෑ මුන්ට මචං පටන් ගත්ත එකම Dominating. මේ මුලින්ම මේ මුන් යකෝ යන්නත් කලින් එනවනේ බං. Unstoppable. ඕයි බං වෙඩි තියනකන් හිටපන් කිව්වේ බං. උඹ වැටුණා වරේ. උඹ නම් මචං අන්තිමේ. Rampage. මේ මුන් මේ කියනකන් ඉන්න හිටපියව්. ඒක කමන්නේ බෑබි. මේ මුන් යනවා බං කඩාගෙන අර අරුන් බහිද්දි මචං මෙතනින් ගියමුත් ඉවරයි අරුන් එහා පැත්තට.
ඒ තරගාවලිය වෙනස් කරලා මුලින්ම එන කාට ගහමුද? ඒ තරගාවලිය වෙනස් කරලා මුලින්ම එන කාට ගහමු ටකල කට්ටිය හාට්ටයක් දාන්න. මේ මුලින්ම එන කාට ගහමු ඈ. බෑරි බා මුලින්ම එන කාට ගහන්න. අපි මුලින්ම එන කාට ගහමු. මුලින්ම එන කා විවර කරමු ඈ. නැත්තම් මචං මේ අර අරහෙට ගිහින් මචං මුන් සෙන්නේ කියලා අම්මට අසිරි කෆීරාගෙන ඉවා. Killing spree. දැන් මුලින්ම එන කා වල්ලගමු ඈ. මුන් Killing spree. දැන් මුලින්ම එන කාට දෙන්නේ මචං. මේ කෆීරාගේ ආ උට පැරදිලා පැටලිලා Killing spree. මුම්මචන් අර හොර කරන ඉඳ මුලින්ම එන කාට ගහමු. ඈ ඔයි යාරුත් නෑ මල මගුලක් වෙන්න. යාර උඩේ එකක් ඉන්නවම තෝ බොරුකාරයා ඉස්සෙල්ලා ඉඳන් Killing spree. Killing spree. ඒ නැත්තම් ඔය අපි නිකන් රැන්ඩම්ලි වෙඩි තියමු ඒ වදින කාට කියලා. අන්න අය හරිලා ගියාම ඒ රැන්ඩම්ලි වෙඩි තියමු රැන්ඩම්ලි වෙඩි තියමු රැන්ඩම්ලි වෙඩි තියමු තෝ අන්තිමේට ඔබ කපටිය ආ රැන්ඩම්ලි වෙඩි තියමු මචං වදින එකා මැරෙනවලු එකේ කියරයි Killing spree. ඒ උම්මංගාවෙන් කඩාගෙන යනවනේ බා. ඒ අන්නරක මැරුණෙත් නෑ බා. මේ පොඩි නම ටක ලූට් එකක් වංගෙන්න. මේ ලෑන්ඩ් මයින් එකේ ඉබන මෙතන තියලා යන්න තිබ්බ බා. ඒ SMG නේ යටි. හරි දැන් මෙතෙන් නෑ යන්න ඕන පල්ලෙහාට යන්න ඕන. මේ තනකාවලිය මචං කොහොම හරි එකට gift එක දෙන්නත් එපයි. Killing spree. ඒක නම් මචං. මංගාවින් මං කෆීර් වගේ යනවනේ. මෙතන ඉඳන් පිටිපස්සට ගිහින්. Killing spree. උඩට යද්දිත් මචං මෙතන ඉඳන් උඩට ඈ. ඒතකොට මචං රැන්ඩම්ලි නේ මචං වදින්නේ. Killing spree. මොකද උත්තර කලින් ආ. අරේ තව පහයි ඉන්නේ. මුලින්ම එන කාට? යා බල මංගාවින් හෙමින් පලයන්කෝ. ඒ තව පහයි බං ඉන්නේ මුන් ටික යනවනේ මං සින්සින් ගාලා. ඔය එන්නද? නෑ නෑ. Killing spree. මැරුණයි. හරි හරි ඒක මැරුණා. Killing spree. ඕ යු මංගාවින් කඩාගෙන යනවනේ බා. එහෙනම රැන්ඩම්ලි. Killing spree. නයිස් අන්තිමට එන්න. මේකේ මචං හරියට කරන එකට මචං gift එකක් හම් වෙනවා කොහරි. අටි මරුන්නේ අවසාන පුද්ගලයා. ඕල්ල ගාලා තිබුණේ. තාරනේ. What the fuck අඩි? ඒ ඇමුත් නෑ බං. ඒ අඩෝ! ඒ ඇමෝ තුනයි බං. අනේ පැංචෝ. අන්න හරියට බලලා මචං ගහන්න ඕන.
හරිනේ දැන් මොකෙන්ද කියපන්කෝ ගහන්න. දැන් නම් මචං බල්ලා ඉස්සලාම එන එකට ගහනවා. පුතම කරුමක් කාට. ඒ අනේ හැමෝ නෑ බං. හරියට දැන් මෙතන පෑන් එකකින් හරි මම එකෙක් ගහලා මරනවා මචං. වැදියා. ඒ උන්ට මෙඩි තියනවද මම මෙච්චර? Killing spree. මේ කවුද මේ මුට gift එක දෙමු. හලෝ රත්තරන් යාළුවේ. ඕකේ බොයිස් අපි කිව්ව මේ විනර්. අපි කිව්ව විනර්.